සෙමිනර් එක පටන් ගන්න යන්නේ. හරි. ඒ කියන්නේ කැල්කියුලේෂන් පාඩම දවසෙන් කරනවා. මේක සාමාන්‍ය දවස් කීයක් විතර කරනවද පන්තියේ? මාසයකට වැඩි නේ? වැඩි. ඊටත් වැඩි මම. හරි. මවුලයක් කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මවුලේනේ තියෙන්නේ. මවුලේ දන්නේ නැත්නම් මේ වැඩේ කරන්න අමාරුයි. මවුලයක් කියන්නේ මොකද්ද? අහලා තියෙනවද? අහලා නැහැ. පන්ති ගියා නේද දැන් අවුරුදු ගානක්. දැන් මේ ඉන්නේ තව මාස 5කින් විභාගෙ ලියන්න ඉන්නේ ළමයි. හරිද? මවුලයක් කියන්නේ මොකද්ද දන්නේ නැහැ. නෑ යනු කියලා අහන්නේ නැහැ. හැබැයි මවුලයක් යනු කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ගණන් ටික හදා ගන්න අමාරුයි. ඒකක පරිමාවක ඔව් කියන්නේ. ඔයාලා හිතන්නකෝ හරි බලන්නකෝ අහගන්නකෝ. ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා මොනා හරි දැන් ඔය කිරනවා නේද නිකන්. දැන් මොනාගෙන්ද කිරන්නේ සාමාන්‍ය අපි මොනා හරි බර එහෙම කිරද්දි කිරන්නේ මොනාගෙන්ද? කිලෝග්‍රෑම් වලින්නේ. හරි. ඒ කිලෝග්‍රෑම් වලින් කිරන්නේ අපිට අර පේන දේවල් ටිකක් අර ලොකු අංශ වලින් හැදිච්ච ඒවානේ. ඒ කියන්නේ ගොඩක් තියෙන දේවල් නේ. කිලෝ එකක් එහෙම. ඊට පස්සේ ඔයාලා හිතන්නකෝ අංශු කියන ඒවා අපිට පේන්නේ නෑනේ. හැට පේන්නේ නෑනේ අංශු අණු කියන ඒවා. ඔය අපි කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න ඒවා ගැන. හරිද? අණු අංශු. දැන් ජල අණුවක් කිව්වොත් ඇහැට පේනවද? නෑනේ. ඔය දැන් වතුර බින්දුවක් ගත්තොත් ඕක ASCII ජල අණු මිලියන ගාණක් තියෙනවා. හරිද? ඒවා පුංචි ඒ තරම්. වතුර බින්දුවක් ගත්තොත් ඒක ASCII සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අණු. ජල අණු. ජල අණුව දන්නවනේ. දැන් ඔක අපි ඔය ලිව්වට ඒක එහෙම මේ ඇහෙන් බලා ගන්න බෑනේ පියවේ ඇහෙන්. එතකොට ඒ අර පියවේ ඇහෙන් බලන්න බැරි ඒවා අපිට කිරන්න ඕනේනේ. හරිද? මේකෙදි සෙට් කරන ඕනේ කිරා ගන්න නම් මනම් කරගන්න. එතකොට ඒ වගේ කිරන්න යොදා ගන්න දෙයක් තමයි මේ මවුලේ කියන්නේ. හරිද? දැන් මෙහෙමයි මවුලේ කිව්වම අර්ථ දැක්වීමක් දෙන්න ගියොත් මෙහෙම. ඔයා හිතන්නකෝ මොනා හරි අණු අපි ගන්නවා මොනා හරි අංශු හරි අණු හරි කියලා හිතන්නකෝ. හරි? මොනා හරි දෙයක් වැලි හරි කමන්නේ. හරිද? ඒකෙන් අපි ගන්නවා 6.22 ප්‍රමාණයක්. හරිද? මේක ලොකු සංඛ්‍යාවක් කියලා තේරෙනව නේද? මේ 10.23 කියන්නේ මොකද්ද? මේ දශම තිත 23 වතාවක් මෙහෙට යනවා. හරිද? ඒ කියන්නේ වෙන බිංදු සංඛ්‍යාවක් එනවනේ මේකේ. එතකොට මෙන්න මේක තමයි අපි මවුලයක් කියලා කියන්නේ. මොනා හරි දෙයකින් අපි ඒකක මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් ඒක මවුලයක් කියලා අපි හඳුන්වනවා. තේරුණාද? ආවේ නැද්ද අයිඩියා එක? දැන් අපිට කිරන්න දැන් ඔයා හිතන්නකෝ මොනා හරි ඔයා කිරද්දි හරි තරාදියක් ගන්නකෝ. තරාදියක් ගත්තට පස්සේ තරාදිය එක පැත්තකට කිලෝග්‍රෑම් පඩිය දානවනේ. අනිත් පැත්තට ඔය එළවලු හරි මොනා හරි දාන එක අපි බෝංචි කිලෝ එකක් මයින්නවා කිමුකෝ. එතකොට බෝංචි ටික එක පැත්තකට දානවා අනිත් පැත්තට කිලෝ එකේ පඩිය දානවා. හරිද? එතකොට කිලෝ එකයි කියලා කියන්න පුළුවන් නේ අපිට. දැන් මවුලයක් මයින්නේ කොහමද? දැන් අපිට මවුලේ ගන්න ඕනි ටික මේ පැත්තට දානවා. අනිත් පැත්තට දානවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. මොනවා හරි දෙයකින් මේ වගේ සංඛ්‍යාවක් දැම්මොත් තේරුණාද? අන්න ඒ සංඛ්‍යාවට හරියන අනු සංඛ්‍යාවක් තමයි මවුලේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙච්චර අනු සංඛ්‍යාවක් තියෙන්න ඕනේ මවුලයක් වෙන්න නම්. දැන් අපි හිතමු වැලි කැටයක් ගත්තොත් වැලි එක කැටයකින් ඒකක එකක් පෙන්නනවා කියලා. කැටයකින් ඒකක එකක් පෙන්නනවා නම් අපිට මවුලයක් හදාගන්න නම් මෙන්න මේ වගේ ඒකක සංඛ්‍යාවක් ඕනේ. එහෙනම් අපිට කැට මෙච්චර සංඛ්‍යාවක් ඕනේ නෝනේ මවුලයක් හදාගන්න වැලි මවුලයක් හදාගන්න. මම මේකට අනුව කිව්වේ වැලි කැටයකින් වැලි ඒකකයක් පෙන්නනවා නම් එතකොට වැලි මවුලයක් ගන්න නම් මෙන්න මෙච්චර සංඛ්‍යාවක් ගණන් කරලා ගන්න වෙනවා අපිට. තේරුණාද? අන්න ඒ වගේ සංඛ්‍යාවකට තමයි මවුලයක් කියන්නේ. හරි. දැන් මේ මවුලයක් හඳුන්වන්න ගන්න ඕනේ අපි මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. දැන් හරියට මේක නිකන් අර කිලෝග්‍රෑම් එකයි කියනවා වගේ. කිලෝග්‍රෑම් එක හඳුන්වනවා වගේ තමයි මේක අර අවුල තියෙන්නේ. මේ සංඛ්‍යාව ලොකුයි. දැන් අපිට හැමතිස්සෙම මේක යොදා ගන්න බෑ. මේක මෙහෙම සංඛ්‍යාත්මකව දානවට වැඩිය ලේසි. මෙන්න මේ අගයට නමක් කියනවා අපි. මොකක් කියලාද? මේකට කියනවා ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව කියලා.
දැන් ඔයාලා හිතන්නකෝ අපි පොත් 12ක් ගන්නවා. පොත් 12ක් කියන්නකෝ. හැබැයි පොත් 12ක් කියනවට වැඩිය අර හැමතිස්සෙම පොත් 12යි 12යි කියනවට වැඩිය දැන් නෙමෙයි අතීතේ ඉඳලා පාවිච්චි වෙන වචනයක් තියෙනව නේද? මොකක් කියලාද? දුසිම කියලා කියන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ මෙන්න මෙච්චර සංඛ්‍යාවක් කියනවට වැඩිය අපිට මේක ලේසි මේක ඇවගැඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා නමක් කියන එක. තේරෙනවා කියන එක? තව එකක් ගන්නකො. දැන් අපි හිතමු හාල් සේරු අහලා තියෙනවනේ. හාල් අපි හිතමු හාල් තියෙනවා 1.10 6ක ප්‍රමාණයක්. හරිද? 1.10 6ක ප්‍රමාණයක් තියෙනවා හාල් අපි ගන්න මොකක් හරි. හාල් 8 කියලා හිතන්නකො. එතකොට ඒ අපිට දැන් හැමතිස්සෙම මේක කියන්න බෑනේ. මේ 1.10 6 ගානේ තියෙන්නේ කියලා. ඒක කියනකට වැඩිය ලේසි අපිට මේකට අපි දාගන්නව නමක් මේක සේරුව කියන. 1.10 6 ප්‍රමාණයක් කියන්නේ එහෙනම් සේරුවක් හැමතිස්සෙම. ඒක සේරු දෙකක් කියන්නේ මේක 2.10 6ක ප්‍රමාණය. ආන්න ඒ වගේ අදහසක් තියෙන්නේ. තේරෙනවද කියන එක? එතකොට මේකේ අදහස එහෙම මවුලේ කියන එක අපිට අර සංඛ්‍යාත්මක කිව්වොත් මෙන්න මෙච්චර සංඛ්‍යාවක් තියෙන්න ඕනේ මවුලයක් වෙන්න නම්. අපි ගන්න දෙයින් ඒකක මෙච්චර සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. එච්චර සංඛ්‍යාවක් තිබ්බොත් තමයි ඒක මවුලයක් වෙන්නේ. තේරෙනවද? හරි. ඊට පස්සේ ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව වගේ දැන් දන්නවනේ. ඕකේ ඒකක මොනවද ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව? මවුලයට කියලා එන්නේ හරි 6.0.2.2 10 23 මේක මතක තියාගන්න ලේසි මේ. මෙතන 22 නම් මෙතන 23 තියෙන්නේ. හරි. 10 23යි මවුලයට කියලා එන්නේ. මවුල එකක් ඇතුලේ මෙන්න මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා කියන එක තමයි ඔය අදහස. හරිනේ? මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? මවුල ඉවරයි. දැන් මවුලේ පැත්තට දාන්න. මවුලේ හොයන්න පුළුවන් සමීකරණ එහෙම අහලා තියෙනවද? අර O level කාලේ තියෙන්නේ. මතක නැහැ? O level කරේ නේ? හරි. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M අහලා තියෙනවද? අහලා තියෙනවනේ. n කියන්නේ මවුල සංඛ්‍යාව. දැන් මේ පාර 10 වසර 11 වසර ඉන්න ළමයකින් අහුවොත් මේක කියනවා. හරිද? එතකොට සිම්පල් m කියන්නේ මොකද්ද? ස්කන්ධය. කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. හරි. එතකොට මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. ඔය එහෙම ගන්නත් පුළුවන්. කොහොම ගන්න පුළුවන්ද? මේ මෙතනට දැන් මම මේක මෙහෙට යනවා. කැපිටල් M සමානයි සිම්පල් m බෙදීම n. මේ යට තියෙන පදේ හැමතිස්සෙම අපි එකක් කරනවා. ඒ කියන්නේ යට තියෙන පදේ එක මවුලයක් වෙනකොට මෙතන තියෙන්න ඕන ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ අපි මොනාගෙන් හරි මවුල එකක් සැලකුවොත් ඒකේ තියෙන ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය. මේ නමේම තියෙනවනේ මෞලික ස්කන්ධය. මවුල එකක ස්කන්ධය. අපි කාබන් මවුලයක් ගත්තොත් ඒකේ තියෙන ස්කන්ධය. මවුලයක් කියන ප්‍රමාණය ස්කන්ධයක් නෙමෙයිනේ. හරිද? ඒ අර අංශු ගානමයින ඒක කියන්නේ. ඒතකොට එක මවුලයක් අපි ගන්නවා. දැන් අපි හිතමු මෙහෙම අහුරක් ගත්තා. කාබන් තියෙන තැනකින් කාබන් අහුරක් ගත්තා. හරිද? අපි කියනවා මෙතන මවුලයක් තියෙනවා කියලා. ඒතකොට මවුලයක් තියෙනවා නම් එතන තියෙන ස්කන්ධය අපි මොකකට හරි දාලා කිරුවොත් එතන කිරුව මගයක් එනවනේ. අන්න ඒ ස්කන්ධය තමයි කියන්නේ මෞලික ස්කන්ධය කියලා. හරි? වර පොඩි දේවල් නේ. තව සමීකරණයක් තියෙනවා. මේකට පොඩි සමීකරණ ටිකක් තියෙනවා. මේ මවුල ගාන සාන්ද්‍රණය ඇසුරෙන් ලිව්වක් C සමානයි n බෙදීම v. අහලා තියෙනවනේ. සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව. පොඩ්ඩක් තියරි ඒකවත් දන්නේ නැද්ද? දන්නේ නැහැ කියන්නේ මතක නැද්ද දැන්? n සමානයි ඉස්සර නම් අපි කිව්වේ නාන් කියලා. දැන් නම් කියන්නේ n සමානයි ලං හරි ln කියලා. හරි? ඒ කියන්නේ මේ මොකද්ද? n කියන්නේ මොකද්ද මේ? n කියන්නේ අනුගණන. n නැත්තම් l කියන්නේ මොකද්ද? ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. ඔව් සංඛ්‍යාව නියතේ. හරි.
මේ මොකද්ද? මවුල ගණන. හරි. ඊට පස්සේ තියෙනවානේ ඇවගැඩ්‍රෝ නියතයේ අර්ථ දැක්වීම කියලා එකක්. අර්ථ දැක්වීම අහන්නේ නැහැ ඉතින්. සාමාන්‍ය අපි කිලෝ එකක් අර්ථ දක්වන්නේ කොහොමද? කිලෝ එකක් අර්ථ දක්වනවා කියන්නේ කිලෝ එකක් අපි කලින්ම ওই කිලෝ එකක් කියලා දැන් ওই අපි කිලෝ එකේ පඩිය තියෙන හින්දානේ මේක කිලෝ එකයි කියලා කියන්නේ. එච්චර බරක් කිලෝ එකක් කියලා කියන්නේ. හැබැයි ඉතින් ඕක කවුද හොයාගත්තේ? මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි කිලෝ එකක් කියන්නේ. ඉස්සර දැන් කිලෝ එක කියලා එකක් හදලා තිබ්බේ නැත්නම් මම දැන් වැලිය හවුරක් අරන් කියනවා මෙන්න මේක කිලෝ එකයි කියලා. අන්න ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි ඒතර කිලෝ එක වෙන්නේ. තේරෙනවද? දැන් ඔය කවුරු හරි හොයාගත්තේ ගන්න ඔය කිලෝ එක කියන්නේ. තේරෙනවද කියන්නේ? මෙන්න මෙච්චර බරක් තියෙන එක තමයි කිලෝ එක කියන්නේ. කිලෝ එකේ බර කවුරු හරි හොයාගන්නේ ওই බර. දැන් ඉස්සර හිටපු මිනිහෙක් ওই බර දැන් කිලෝ එකයි කියලා ඔయిత වැඩි වැඩි බරක් තෝරගෙන තිබ්බනම් ඒ වැඩි බරනේ අපි කිලෝ එකයි කියලා දැන් හඳුනාගන්නේ නේ. එතකොට දැන් මේ ඇවගැඩ්‍රෝ දැන් මේ කියන්න ගියේ දැන් ඔය කිලෝ එක කවුරු හරි එහෙම සම්මතයක් විදිහට කියන්න නම් මොනවා හරි එක දෙයක් අරගෙන අපි හිතමු මේ බෝංචි කිලෝ එකක් කිරලා තමයි මෙන්න මේ කිලෝ එකේ පඩිය හැදුවේ. අර ඒ වගේ දැන් මේ ඇවගැඩ්‍රෝ නියතය කියන එක හදන්න කවුරු හරි පාදක කරගන්න ඕනේ කියන්නේ. කාට හරි සාපේක්ෂව ගන්න ඕනේ. දැන් නිමේෂ්ට සාපේක්ෂව තමයි මේ ඇවගැඩ්‍රෝ නියතය හදලා තියෙන්නේ. අන්න ඒ වගේ. තේරෙනවද කියන්නේ? අර ඒ වගේ දැන් මෙයාව හදලා තියෙන්නේ කාබන්ට සාපේක්ෂව. ඒ කියන්නේ කාබන් වරන් තමයි හදලා තියෙන්නේ. කාබන් අහලා තියෙනවනේ? අහලා නැති වෙන බෑනේ කෙමිස්ට්‍රි කරන්නේ. කාබන් සමස්ථානික තියෙනවා අහලා තියෙනවද? සමස්ථානික පළවෙනි පාඩමේ තියෙනවනේ. කාබන් වල අහලා ඇති 6004 612 වගේ සමස්ථානික තියෙනවා. ඒතකොට සමස්ථානික ගොඩක් තියෙනවනේ මෙයාගේ. දෙක තුනක් තියෙනවනේ. ඒකින්ද එක්කෙනෙක් තෝරගන්න ඕනේ. හරිද? එක සමස්ථාන අපි ගොඩක් දුරට කාබන් 612 සමස්ථානිකේ තමයි ගන්නෙ. මොකද එයා තමයි වැඩිපුර ඉන්නේ. හරිද? හරි. වැදිලා නෑ නේද හරියට? ඕකේ එන්න ඕනේ කාබන් 612 සමස්ථානිකය කියලා. 12 සමස්ථානිකය කියලා නේද තියෙන්නේ? ඒ පොඩ හදාගන්න. 12 සමස්ථානික නෙමෙයි කාබන් 612 අර විදිහට ලියන්න. මට ඒක චෙක් වුන්නේ නෑනේ. කාබන් 612 සමස්ථානිකය අරගෙන. හරිද? දැන් මෙතන තියෙනවා කාබන් 612 තියෙනවා කාබන් 6004 සාම්පල් දෙකක් තියෙනවා මං ගාව. හරිද? ඕකෙන් මං කාබන් 612 සමස්ථානිකයෙන් හරියටම ග්‍රෑම් 12ක් කිරලා ගන්නවා. හරියටම ග්‍රෑම් 12ක් කිරලා ගත්තොත් අන්න ඒක ASCII අංශු ප්‍රමාණයක් තියෙනවනේ. ඒ අංශු ප්‍රමාණයට සමාන අංශු ප්‍රමාණයක් තමයි ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ. තේරෙනවද? කාබන් 612 සමස්ථානිකය අරන් දැන් වෙන එකක් අරන් බෑ ඕක. වෙන එකක් අරගත්තොත් තියෙන අංශු ප්‍රමාණය වෙනස්. තේරෙනවද? ග්‍රෑම් ගාන එකම වුණාට කිලෝග්‍රෑම් දැන් අපි හිතමු ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් මෙතන ග්‍රෑම් වලින් කිරන්නේ. ග්‍රෑම් ගාන එකයි ග්‍රෑම් 12යිනේ තියෙන්නේ. හැබැයි තියෙන අංශු ප්‍රමාණය වෙනස්. සමහරක් ඒ වගේ අංශු ලොකුයි සමහරක් වගේ අංශු පොඩි. තේරෙනවද? ඔයා හිතන්නකෝ ඔයා දැන් මොනවා හරි බෝල ගන්න. බෝල ටිකක් ගන්න. බෝල ටිකක් දාලා මේ වාජන ග්‍රෑම් 12ක් වෙන්න පුරවනවා. තේරෙනවද? තේරෙනවද කියන එක? ග්‍රෑම් 12 මේකෙත් බර දැන් ග්‍රෑම් 12යි මේකෙත් බර 12යි. මේ මම බෝල පුරවනවා එකේ මේ සයිස් දෙකක බෝල ටිකක්. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? බර එකම වුණාට අර සයිස් එක වෙනස් වෙනකොට තියෙන අංශු ප්‍රමාණය වෙනස් නේ. මේකේ දැන් අපි මේ එකක් අංශුවක් කියලා සැලකුවොත් මෙතන අංශු 3යි තියෙන්නේ. මෙතන අංශු 3යි 6යි 8ක් තියෙනවා. තේරෙනවද කියන එක? එතකොට අර වෙන වෙන ඒවා ගත්තොත් අංශු ප්‍රමාණය වෙනස් වෙනවා. මොකද අංශු වල සයිස් වෙනස් හින්දා තියෙන අංශු ගාන වෙනස් වෙනවා. එතකොට අපිට දැන් අපි ඇවගැඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා හඳුන්වන්නේ ග්‍රෑම් ගානක් නෙමෙයිනේ. තියෙන අංශු ගානක්නේ. තේරෙනවද කියන එක? තේරෙනවනේ අදහස එනවනේ දැන්. එතකොට අංශු ගාන බලාගන්න ඒ අංශු ගාන හරියටම සමාන වෙන්නේ කාබන් ගත්තොත් විතරයි. අමාරු කාලයක් යන්නේ නේ. වයස හොඳ නැහැ ඒකයි. හරි. ගානක් හදන්න යා. යන්න වර්ක් බුක් එකට මේකෙම තියෙන්නේ.
මේකේ තියරි බුක් එකක් තියෙනවා, වර්ක් බුක් එකක් තියෙනවා, MCQ බුක් එකක් තියෙනවා. හදුන්ටක් ගාලා හදු ගන්න ඉක්මනට. පළවෙනි ගාන හරි මවුලේ සම්බන්ධ පළවෙනි ගාන N2O N2O ග්‍රෑම් 8.8ක ස්කන්ධයක් තුල පළවෙනි එක අහනවා N2O මවුල ගාන, දෙවෙනි එක අහනවා N2O අණු ගණන, තුන්වෙනි එක අහනවා N පරමාණු මවුල ගණන, හතරවෙනි එක අහනවා ඔක්සිජන් පරමාණු මවුල ගන්න. ටූටි එකට දුන්නත් හදනවා දැන් ඔය ගාන. හරිද? පොඩි එකට දුන්නම් පොඩ්ඩක් අනා ගන්න ඕන, අනා ගන්න මෙන්න මේ කොටස් දෙක තමයි. හරිද? අර දෙක නම් හදන්න පුළුවන්. මවුල ගාන හොයන්නේ කොහොමද? ස්කන්ධය දීලානේ. ස්කන්ධය දීලාන මවුල ගාන හොයන්නේ කොහොමද? පළවෙනි එකට ස්කන්ධය දීලා නම් මවුල ගාන හොයන්නේ මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. නැත්තම් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. මවුල ගාන හොයන්නේ කියන්නේ ස්කන්ධය දීලා තියෙන 8.8යි. මෞලික ස්කන්ධය කීයද? N2O වල N2O නයිට්‍රජන් එකක නම් 14යි, ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙකෙන් වැඩි වෙනවා. මේ මෞලික ස්කන්ධය හොයන හැටි කියලා දෙන්නේ. ඔක්සිජන් වල 16යි. මෙතන 28යි. 28යි 16යි කියන්නේ කීයද? 4යි 44යි. 44යි ග්‍රෑම් මවුලයට කියලා එන්නේ. එහෙනම් 44යි ග්‍රෑම් මවුලයට. ලේසියිනේ ග්‍රෑම්ට ග්‍රෑම් කපලා දැම්මා. මම මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. මේ 10 ඍණ එක මෙහෙට ගන්න පුළුවන්. හරි? මේක මේ ලේසියෙන් සුළු කරන්න පුළුවන්. අර මේ දශම ස්ථානේ මෙහෙට ගද්දී අපිට ඒක ලියන්න පුළුවන් 10 ඍණ 1යි කියලා. දශම ස්ථානය මෙහෙට ගියොත් ආපස්සට ගියොත් 10 ධන 1යි කියලා ලියන්න පුළුවන්. හරිද? විද්‍යාත්මක අංකණය කියලා එකක් තියෙනවනේ එහෙම සීන් එක. හරි. දැන් මොකද්ද 44? 44ට 1යි 88ට 2යි. 2යි 10 ඍණ 1යි කියන්නේ ආයෝ දශම තිත අපිට මෙහෙට ගන්න පුළුවන්. 0.2යි මවුලයට කියන එක උඩට එනවා. මවුල. ඒක ලේසියිනේ. හරි ඊළඟ එක. දෙවෙනි එක N2 අණු සංඛ්‍යාව. අණු සංඛ්‍යාව හොයන්නේ මොකෙන්ද? n සමානයි අර නාන් එකෙන් හරි නැත්නම් n සමානයි ln එකෙන්. ඒ කියන්නේ අණු සංඛ්‍යාව කියන්නේ තියෙන මවුල ගාන වැඩි කරන්න ඕනේ ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. තේරුණාද? ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව වෙනවා 6.0222 10 23යි. මවුල ගාන කීයද? 0.2යි. ඒ කියන්නේ අපිට ඔක ලියන්න පුළුවන් 2යි 10 ඍණ 1යි කියලා. මෙතන ඉන්නේ මවුලයට කියලා. මෙතන ඉන්නේ මවුල් කියලා. මවුල්ට මවුලේ කැපෙනවා. ඒ කියන්නේ මේක ඒකකයක් නෑ නේ උත්තරේට. අණු සංඛ්‍යාවට ඒකකයක් තියෙන්න බෑනේ. හරිද? හරි දැන් මේක වැඩි කරොත් දෙවරක් 2 4යි, දෙවරක් 2 4යි. එහෙමද වැඩි කරන්නේ? ඔව් නේ. ඊට පස්සේ ඉඳන් වැඩි කරන්නේ දෙවරක් 0.0යි, දෙවරක් අර 12යි. 12.2යි. 10 23න් එකක් අඩු වෙනවා 10 22යි. ආයි මේක 23 කරනවා නම් මේක ඕනනම් මෙහෙට පන්නලා ලියන්න පුළුවන්. හරි. එහෙම අවශ්‍ය නැහැ. ඒකකයක් නැහැ. ආවද උත්තරේ? ඕක දාවේ. ඊළඟ එක හැදුවද? තුන්වෙනි කොටස. n පරමාණු මවුල ගාන. වෙලා මදි වුණා? යකෝ පැයක් විතර දුන්නානේ. වෙලා මදි වුණාලු. ඒක සෑහීමකට පත් වෙන්න බැරි උත්තරයක්. වෙන උත්තරයක් දෙන්න බැරිද?
වෙලා මදි වුණා කියන එක සෑහීමකටපත් වෙන්න බෑ මට. ඔයා හැදුවෙත් නැහැ. අයිඩියා එකක් නැති එකනේ සීන් එක නේ. වෙලා මදි වෙච්ච කතාවක් නෙමෙයිනේ. වෙලාව දෙන්න දෙන හදන්නද? හා? මේ ඵලය යන්න. මේ දෙක හදන්න N2O කියන එක ASCII N2 හා? ඔයාගත්තද? එහෙමද? හරි. N2O කියන එක ඇතුලේ නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණු මවුල ගාන ඇහුවම අහගන්න බලගන්න දැන්. මේකේ මවුල ගාන අපිට කීයද දාලා 0.2යි මවුල කියලා. එතකොට ඒක පරමාණු විදිහට කඩලා ලිව්වොත් මේ 0.2යි මවුල වගේ දෙකක ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඕකට එන්නේ 0.4යි මවුල කියලා. එහෙම දාවේ? නෑනේ. එහෙනම් වැරදි. හරි. ඔක්සිජන් තියෙනවා එකක්. අහන්නකෝ. මේ N2O එක ඇතුලේ තියෙන මවුල ගාන 0.2යි මවුල. ඒකේ නයිට්‍රජන් පරමාණු මවුල විදිහට සැලකුවොත් නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙන හින්දා ওই මවුල ගාන දෙකෙන් වැඩි වෙනවා. ඔක්සිජන් සැලකුවොත් ඔක්සිජන් තියෙන එකයි එහෙනම් ඔක එකෙන් වැඩි වෙනවා. එකෙන් වැඩි වුණාම ওই උත්තරේම තමයි තියෙන්නේ. ඔක්සිජන් එකට එන්නේ 0.2 වැඩි කිරීම එකයි. දැන් 0.2යි මවුල. දෙවෙනි ගාන K2MnO4 පොටෑසියම් මැංගනේට් වල 0.1යි මවුල තුල දෙවෙනි එකේ කියනවා 5යි මවුල තුල ඊළඟ එක කියනවා 0.4යි මවුල තුල ඇති ස්කන්ධ ගණනය කරන්න. ඒක නම් දීලා තියෙන පොටෑසියම් 39යි මැංගනස් 55යි ඔක්සිජන් කීයද කියලා දීලා නැහැ. ඔක්සිජන් 16යි හොඳේ. ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද? අහගන්න බලගන්න. ඕන්නේ පැත්තෙන් තියන්නේ. ඕනේ නැහැ දැන් අහගන්නකො. කියලා දෙනකොට අහන් ඉන්න ඕනේ. නැත්තම් තමයි උඹලට තේරෙන්නේ නැත්නම් උඹලට පන්ති ගියාට තේරෙන්නේ නැත්තේ කියලා දෙද්දි අහන් ඉන්නේ නැහැ. ඔය හැදුවට වඩා පොඩි දෙයක් හරි එකතු වෙනවා මෙතනින් මං කියලා දෙන එකේ. හරිද? ස්කන්ධනේ ගණනය කරන්න කියන්නේ. ස්කන්ධය ගණනය කරගන්න අර පොඩි සූත්‍රය අර පොඩි කාලේ සූත්‍රය දාගන්නකො. ස්කන්ධය හොයන්න පුළුවන් මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධයෙන්. මේක ස්කන්ධය උක්ත කරාම මවුල ගාන වාරයක් මවුලික ස්කන්ධයෙන් එන්නේ. මවුල ගණන් නම් දීලා තියෙනවා නේ මේ. 4යි තියෙන්නේ. මට එකක් මිස් වෙලා නේද? 0.5. මවුල ගාන දන්නවනම් මවුල ගාන දීලා තියෙනවනේ. මවුලික ස්කන්ධය හොයාගත්තා නම් ඔය හතරටම වරන්න පුළුවන්. ඉතින් මවුලික ස්කන්ධය හොයන්න. K2MnO4. K2 ගම පොටෑසියම් වල කීයද? හා? 30. නම් මේවා දෙකයි. මැංගනස් වල 55යි. ඔක්සිජන් 16ව 4ක් ඉන්නවා. 16ව 4ක් නම් 64යි. 55යි. මෙතන කීයද? 18යි. 26යි 78යි. එකතු කරපම් බලන්න. කීයක් එනවද? 197යි ග්‍රෑම් මවුලට. එහෙනම් පළවෙනි එක මවුල ගාන දීලා තියෙනවා 0.1යි මවුල. ඒක වැඩි වෙනවා 197යි ග්‍රෑම් මවුලට. ඒක නම් ඉතින් හරි ලේසියිනේ. මෙතන 10 මේ දශම ස්ථානේ මෙහෙට ගන්නකො 1යි 10 රිනේ 1යි. ඒ 10 රිනේ 1 මෙතනින් වැඩි කරාම කීයක් කියලා එනවද? ඕනම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන පිටිපස්සේ. ඒතර ඒක එකක් පයින්නවනේ මෙහෙට. 19.7යි මොනවාද? ග්‍රෑම් නේ. මවුල කැපෙනවා. ග්‍රෑම් 19.7යි. දැන් ඉතින් එහාට තමයි අවුල නේ. සුළු කරන්න ගියාම. දෙවෙනි එක මවුල 5යි. 5යි මවුල වැඩි කරනවා 197යි ග්‍රෑම් මවුලට. මවුල කැපුණම කීයක් එනවද? 9 නෙමෙයි. හරියට සුළු කරාද? 7 5 35යි 3ක් විතරුයි. 9 5 45යි
48යි 4ක් ඉදරුයි 5යි 4යි 9යි ඕක දාවේ 985යි ග්‍රෑම් ඊළඟ එක 0.5 නේ ඒ කියන්නේ දශම තිතක් මෙහෙට පන්නන්න තියෙන්නේ දශම තිතක් පන්නන්නේ තියෙන්නේ 98.5යි ග්‍රෑම් අවසාන එක 0.4 4ෙන් වැඩි කරන්නකො 197 වැඩි කරා 4ෙන් හා 4ක් 4 28යි 9ක් 4 28යි 4යි 7යි 788යි හරි නේද හරි දැන් ඕක 0.4ෙන් වැඩි කරේ මේ දශම ස්ථානයටත් එක්ක එහෙනම් දශම 30ක් තියෙනවා 78.8යි ලේසියිනේ ගණන් චෙක් කරලා තියෙන මේවා නෙමෙයි කැල්කියුලේෂන් නෙමෙයි චෙක් කරලා තියෙන ගණන් හදන්න පුළුවන් විදියට ඊළඟ එක m නම් මූලද්‍රව්‍යයේ මවුල 0.5ක m කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා දන්නේ නැහැ කවුද කියලා මවුල ගන්න 0.5යි ඒකේ ස්කන්ධය දෙනවා 25 ග්‍රෑම් ඔය ගණන් හදද්දී හොඳම දේ තමයි පොඩි කටුසටහනක් දාගන්න දැන් මේ මම අවශ්‍ය ටික ලියාගත්ත යන්නේ ඔය ලියාගන්න. ඒතර ආයි කියවන්න ඕනේ නැහැ ගන්න. මෞලික ස්කන්ධය ගන්න කරන්නේ නෑ. මේකේ තියෙන සූත්‍රය දාලා අහන්න තියෙන්නේ. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මේක හොයන්න තියෙන්නේ මේක උක්ත කරගත්තම සිම්පල් m බෙදීම n. සිම්පල් m 25යි ග්‍රෑම්. මවුල ගාන 0.5යි. 5යි 10 ඍණ 1යි ග්‍රෑම් මවුලේට ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. 5ට 5යි 10 ඍණ 1 උඩට ආවම 10 ධන එකක් වෙනවා 50යි. මෙතන ග්‍රෑම් සෝරි මෙතන මවුල තියෙන්නේ. හැපෙන්නේ නේද? ග්‍රෑම් මවුලයට. ඊළඟ එක 5 නෙමෙයි ඔක 4 හොඳේ. 4 වෙනි එකේ කියනවා KMnO4 තියනවලු 3.16යි ග්‍රෑම්. මැංගනස් ඩයොක්සයිඩ් තියනවලු 2.61යි ග්‍රෑම්. පළවෙනි එකේ අහනවා KMnO4 මවුල ගන්න. KMnO4 තියෙන මෙයාගේ මවුල ගන්න හොයන්න නම් මේක බෙදනවා මෙයාගේ මවුලික ස්කන්ධය 3.16යි ග්‍රෑම් බෙදනවා මවුලික ස්කන්ධය. කීයද? අරකින් 139ක් මෙතනින් අඩු කරන්න 39ක්. 197යි ඒ ආවේ K2 වලට බං. මෙතන අහන්නේ පොටෑසියම්. මේ එක පොටෑසියම් කෙනෙක් අඩු කරා නම් හරි. ඕනේ නැහැ. මෙතන දාගන්න කීයද? 39ක් දාගෙන මේ ටික එකතු කරන්න. 4යි 5යි 9යි 9යි 18යි. 6යි 5යි 11යි 12යි 12යි 3යි 15යි. හරිද? 158යි. 158යි. මේ කැපෙනවා මං හිතන්නේ. මේ කැපෙනවා මේ. කැපෙන්න දිලා තින බල බොරුවට සුළු කරාට. ඒකත් කැපුණාද? නෑනේ. මේ කැපෙනවා මේ බලන්න මේ කැපෙනවා කියලා හිතෙන් කියන්න පුළුවන් මේ 150 ඒවා දෙකක් තමයි 300යි කියන්නේ. 8 ඒවා දෙකක් 16යි. කැපෙනවා නිකන්. හරි. ඇති. හරි මෙතන කීයද එතකොට? මේකට 1යි මෙතනට 2යි කියන්නේ 0.2යි නේ. 0.2යි නේ. ඔව්. ඒ මොකොත් කරන්න බෑ ඉතින් ගාන වැරදි ඉතින්. කොතනද? මෙතනද? ඒක සම්පූර්ණයෙන් ගාන වරදිනවනේ. බෑ එහෙම දාන්න. කපලා හදපන්. හරි දෙවෙනි එක. ඔයාලා දැන් අහන්නේ අර මේ දැන් මේ අකුල ඔපරේෂන් කරන්න තිබ්බා. ඒකට බඩවැල ඔපරේෂන් කරා. ඒක අවුලක් නැද්ද කියලානේ අහන්නේ. එහෙම බෑ. පොඩි මේ ළමයි වරද්ද ගන්න ඕවා ළමයිට සබ්ජෙක්ට් එක වැරුව නෙමෙයි. අර නිර්වද්‍යතාව අඩුයි ළමයිගේ මේ උන් අර ටක් ගාලා දකින්න අඩුයි ඔක. උඩ ගානේ තිබ්බ ඇරලා දැම්ම මේකට.
දෙවෙනි එක කියන්නේ මැංගනස් අහගන්න දෙවෙනි එක කියන්නේ මැංගනස් ඩයොක්සයිඩ් වල මැංගනස් වල කීයද 55යි ඔක්සිජන් 16 දෙකක් 32යි 7යි 87යි නේ ඒකත් කැපෙනවා මට හිතෙන්නේ ඇයි 260 ඔව් 261යි මෙතන 87යි 7 දැක්කම අවසානට එක ඉලක්කමකින් කැපෙනවා නම් 21කට කැපෙන්නේ ඒක 3ක් වගේ තියෙනවා 3යි කියන්නේ 0.3යි මෙතන ග්‍රෑම් ඔව්නේ මෙතන එහෙම අවුලක් නැහැ මෙතන යට 3ක් තියෙනවා මෙතන යට 2යි හරි 0.3යි ඊළඟ එක 3 මුළු මැංගනස් මවුල ගාන මුළු මැංගනස් මවුල ගාන මේකේ මැංගනස්ලා කීයක් ඉන්නවද එකයි මෙතන එකයි එහෙනම් ওই මවුල දෙක එකතු කරාම හරි මේ 0.2යි මවුල ධන 0.03යි මවුල කීයද 0.2යි 3යි මවුල මුළු මැංගනස් පරමාණු ගාන මෙහෙමයි අණු ගානක් අණු සංඛ්‍යාවක් හොයන්නේ කොහමද n සමානයි n ගේ පරමාණු ගානක් හොයන්නේ කොහමද මේ එන අණු සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ තියෙන පරමාණු ගාන ඔව් මේකට දාලා ගන්න පුළුවන් මොකද මේ මුළු මවුල සංඛ්‍යාව අපි හදාගත්තනේ ඔව් වෙන වෙනම හෙව්වොත් තමයි දෙකක් කියලා දාන්න n සමානයි ඉන්නේ මේක වැඩි කරන්න ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාවයි මවුල ගාන කීයද 23යි 10 ඍණ 2යි වැඩි කරලා ගන්න කීයක් එනවද වැඩි කරා 23 න්නේ තියෙන්නේ 3න් වැඩි කරොත් 6යි 6 ඔය 3න් වැඩි කරොත් 20න් වැඩි කරොත් sorry දෙකෙන් වැඩි කරොත් දෙකෙන් නෙමෙයි 20ෙන්ම වැඩි කරන්නකෝ 6.02 20ෙන් වැඩි කරන්න මම මේ කරන්නේ 20ෙන් වැඩි කරලා 3ෙන් වැඩි කරලා දෙක එකතු කරන්න හදන්නේ නෑ 23 න්නේ වැඩි අහන්නකො අහපන්කෝ මේ 23 කියන එක අපිට ලියන්න පුළුවන් 20 දාන 3 කියලා හරිද මම ඉස්සලම 3ෙන් වැඩි කරා ඊට පස්සේ 20ෙන් වැඩි කරනවා ඔව් හරි 20ෙන් වැඩි කරනවා කියන්නේ ඒක තමයි 20ෙන් වැඩි කරාම මෙතන 60ක් වෙනවා 60.22ක් වෙනවා ඕක වැඩි කරනවා දෙකෙන් 4යි 0.12යි එතකොට එන්නේ 120.44ක් 6යි 10යි 1යි 5යි 8යි 3යි 1යි 138.5යි 0.6යි 10 මෙතන 23න් දෙකක් ගියාම 21යි මේක මෙහෙට දැම්මා 1.3යි 8යි 5යි 0.6යි 1යි 2යි 23 ආයෙ එනවනේ දෙකක් දැම්මනේ පස්සට අත ගාණක් වෙනවනේ එහෙම වැඩි කරාම හරි නේද මේ 23 කියන එක අපිට කඩලා වැඩි කරන්න පුළුවන් නේ මේ ගණන් වල හැංගිච්ච දේවල් තියෙනවා අපි දන්නේ නැති වුණාට මට මේක ගාණක් හදද්දි මේක මීටර උනේ මෙතන සුළු කරාම 0.02ක් නෙමෙයි ඉන්නේ ඔව්නේ අපි වැරදි හදලා තියෙනවා දැන් හරි
මේ දැන් හරි ගණන් හදද්දි හරියට බලලා හදන්න උඹලා කිව්වා මාත් ඔය ආ එහෙනම් මෙතන 0.5 නේ අහගන්න මෙතන 0.5 නේ ආයි කොහෙද වෙනස් උනේ ආයි මෙතන නේ අපරාධේ පණ දාගෙන හැදුවා බොරුවට මේ ටික අපරාධ මගේ මහන්සිය බොරුවට උඹලා නිකන් ගණන් පන්තියක් දැම්මා වගේ වැඩක් උනේ හරි තුන්වෙනි කොටසට එනම් 0.5යි හරියට බලලා සුළු කරපල්ලා මෙතන එනවා 0.02යි මෙතන එනවා 0.03යි 0.05යි හරියට 5 9 නෙමෙයි අපි එක කොටසට ලිව්වා දෙකට ලිව්වා තුන හරි හතර මුළු මැංගනස් පරමාණු සංඛ්‍යාව වෙනවා n සමානයි නාන් කියන එකෙන් මේ සමීකරණ ලියන්න නම් ඕනේ 6.02 1023 ඒකක ආදේශ කරාම මේම අනිවාර්ය නෑ මේවට නම් ඒ වුණාට ඒකක ආදේශ කරොත් තමයි අපිට ගාන හරියනවද වරදිනවද කියලා පේන්නේ තේරුම් යන්න 0.5 ලියනවා මම 5යි 10 ඍණ 2යි ග්‍රෑම් සෝරි මවුල මෙතන මවුල ඔන්න මවුල කැපෙනවා නම් අපි දන්නවා එහෙනම් එන උත්තරේ හරි එකක් එන්නේ කියලා 23 දෙකට කැපුවම 21යි 5 වරක් 2 10යි 0.1යි 5 වරක් 2 10යි 1යි මෙතනත් 1යි 110 නේද 6 වරක් 5 30යි මේක ලියන්න පුළුවන් ඕනනම් 3.0 නැත්තම් බිඳුව එපා 3.01යි මේ බිඳුව වැඩක් නැහැ 10 22යි නේ මේක මෙතනට එකක් එනවනේ හරිනේ ඊළඟ එක පහ මුළු ඔක්සිජන් පරමාණු ගණනය කරන්න පරමාණු ගණන ගණනය කරන්න ඔක්සිජන් පරමාණු ගණන මෙතන ඔක්සිජන් තියෙනවා එතන ඔක්සිජන් තියෙනවා 4ක් හරිද ඒ කියන්නේ ඔක්සිජන් ඔව් මවුල ගාන හදාගත්තම හරි මෙතන මවුල ගාන කීයක් ආවද 0.02යි මවුල ඒක ඔක්සිජන් වල බැලුවොත් ඔක්සිජන් 4ක් ඉන්න ඔක 4න් වැඩි වෙනවා ඔන්න ඔතන ඔක්සිජන් මවුල ගාන මේ කාගේද MnO4 වල තියෙන ඔක්සිජන් වල මවුල ගාන එනවා 0.08ක් කියලා ඊට පස්සේ මැංගනස් ඩයොක්සයිඩ් වල තියෙන ඔක්සිජන් වල මවුල ගාන මැංගනස් ඩයොක්සයිඩ් අපිට ආව 0.03යි මවුල කියලා එතන ඔක්සිජන් කීයක් තියෙනවද දෙකක් තේරෙනව නේද කියලා දෙනවා ඒක දෙකකින් වැඩි කරනවා එහෙනම් 0.06යි මවුල එතකොට ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මොනවා හොයන්නද පරමාණු සංඛ්‍යාව හොයන්න පරමාණු සංඛ්‍යාව වෙනවා n සමානයි 4 හරිද තේරුම් නැද්ද දැන් පරමාණු සංඛ්‍යාව හොයන්න මවුල ගාන ඕන හින්දායි මවුල ගාන හදාගෙන හිටියම දැන් මුන් දෙන්නගේ මවුල ගණන් දෙක එකතු කරලා තමයි දා ගන්න ඕනේ මොකද දැන් දෙකේම ඔක්සිජන් ඉන්නවනේ කීයද එකතු කරාම 0.1යි 4යි මවුල එහෙනම් මේකට 6.02යි 2.10 වැඩි කරනවා 14යි 10 මම දශම ස්ථාන ගත්තම හෙට ඍණ 2යි වැඩි කරන්න 10.21යි අමාරු වෙක් කරාම කීයක් වෙනවද හරියට හරිද මං හදන්නේ 200 10න් වැඩි මේක දැන් 14න්නේ 10න් වැඩි කරාම 60යි 0.22යි
ඊට පස්සේ අහගන්න 4ෙන් වැඩි කරාම එනවා 6.02 4ෙන් වැඩි කරාම 8යි 8යි 0යි ආරක් අතර 24යි 24.08යි බින්දු බින්දු මෙතන කීයක් තිබේ 60ද? ඔව් නේ 60 නේ හරි 65යි 85යි නේද? හරි නේද එතකොට? 85.0යි බින්දුවක් තියෙනවා. වැරදිද හැදුවා? හරි. එතන විතරයිනේ. ඔව් 84යි හරි හරි. ඔව් මෙච්චර ලස්සනට එන්න විදිහක් නැහැ නේද? කීයද 8.4යි 3යි බින්දුවක් වෙනවා. 10 22ක්